අපි ජීවත් වෙන සමාජ වපසරිය දෙස බලද්දී සමාජයේ වෙසෙන සමාජිකයන් ලෙස නිරන්තරයෙන්ම අපි ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙන අවස්ථා වැඩි. මේ ප්‍රචණ්ඩත්වය මගින් ශාරීරිකව මෙන්ම මානසිකවද හානි සිදු වෙනවා. ඒ වගේම දූෂ්‍ය සහගත සිතුවිලි අපේ හදවත් තුළ ඇති වෙනවා. මේ හේතුවෙන් Taman ආදරය කරන කෙනාව තමාට අහිමි වීම හෝ අහිමි කර ගැනීම සිද්ධ වෙනවා මේ ප්‍රචණ්ඩත්වයේ දරුණු වෙද්දී. ඒ වගේම තුවාල කිරීමකට ලක් වෙන්න පුළුවන් මරණයක් සිදු කිරීමට හෝ මරණයකට අවස්ථාව උදා වෙනසේ කටයුතු කරන්නටත් මේ ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් පෙළඹෙනවා. මේ සියලු සිදුවීම් ප්‍රචණ්ඩත්වයේ ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්. මේ ප්‍රචණ්ඩත්වයේ සිදුවෙන ආකාර ක්‍රම තුනක් යටතේ අපිට පෙන්වලා දෙන්නට පුළුවන්. පළවෙනි ක්‍රමයේ ලෙස තමාටම හානි කර ගැනීම පෙන්වලා දෙන්නට පුළුවන්. මෙහිදී තමාටම හානි කර ගැනීම ක්‍රම දෙකක් යටතේ අපිට හඳුන්වලා දෙන්නට පුළුවන්. පළවෙනි එක තමයි සියදිවි නසා ගැනීම. තමුන්ගේ ජීවිතය තමුන් නැති කර ගැනීම. ඒ වගේම දෙවන කාරණය ලෙස ස්වයං අපයෝජන තත්වය අපිට පෙන්වලා දෙන්නට පුළුවන්. මොනවාද මේ ස්වයං අපයෝජනය කියලා කියන්නේ? තමුන්ටම දැඩිසේ හානි කරගන්න ආකාරය අපිට ස්වයං අපයෝජනය කියලා කියන්නට පුළුවන්. උදාහරණ විදිහට තමුන්ට වාහනයක් තියෙනව නම් මේ වාහනයේ ඉතාමත් දැඩි වේගයෙන් වාහනයට පදවනවා, වාහනය හප්පගෙන තමුන්ගේ ජීවිතය නැති කර ගැනීමට උත්සාහ කිරීමට වෙහෙසෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය, මත්පෙති, මත් කුඩු භාවිතයට පෙළඹෙනවා. ධාවනය වන දුම්රියකට පැනීම හරහා තමුන්ගේ ජීවිතය නැති කර ගැනීමට ගන්නා උත්සාහයන් තියෙනවා. ඒ වගේම අත්පා කපා ගැනීම, ආයුධ වලින් ඇන ගැනීම, සිරුරට ගිනි තබා ගැනීම, ගඟට මුහුදට පැනීම ආදී අපිට පෙන්වන්නට පුළුවන්. වර්තමාන සමාජයේ තුල තවත් සුවිශේෂී දෙයක් විදිහට අපි දකිනවා අධික තරබාරුකම නිසා තමාගේ ශරීරයට දැඩි හානි පමුණවනවා කෑම පාලනයෙන් සහ දැඩි අපහසුකාරී අසාමාන්‍ය ව්‍යායාමවල නිරත වීම මගින්. ප්‍රචණ්ඩත්වයේ සිදුවන දෙවන ක්‍රමයේ ලෙස අන්තර්පුද්ගල ක්‍රියා අපට හඳුන්වා දෙන්න පුළුවන්. පෞල් කුටුම්බයක් තුල වාසය කරන සමාජිකයා අතර යම්කිසි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිද්ධ වෙද්දී ඒ ප්‍රචණ්ඩත්වය පවුල තුල සිටින දුවා දරුවන්ට, වැඩිහිටි දෙමව්පියන්ට සහ ඒ සහකරු සහකාරියටත් දැඩි ලෙස බලපෑමක් එල්ල කරනවා. ඔවුන්ගේ ජන ජීවිතය පවත්වා ගැනීම සඳහා. ප්‍රචණ්ඩත්වයේ ඇතිවන තෙවන ක්‍රමය ලෙස සාමූහික ප්‍රචණ්ඩත්වය හඳුන්වලා දෙන්නට පුළුවන්. මෙහිදී සාමූහික ප්‍රචණ්ඩත්වය සමාජීය, ආර්ථික හා දේශපාලන මට්ටමින් සිදුවෙන අවස්ථා අපි දැක තියෙනවා. සමාජයේ ජන ප්‍රජාව අතර ප්‍රචණ්ඩත්වයේ ව්‍යාප්ත වෙද්දී දන්න හඳුනන අය අතර මෙන්ම නන්නා හඳුනන අය මගින්ද අපිට ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් අද සමාජය තුළ දකින්නට ලැබෙන නවක වදය, පාසල් අතර ඇතිවන ඝට්ටනයන්, පාසලේ සිසු පිරිස් අතර ඇතිවෙන කලහකාරී තත්වයන් ආදී දේ සමාජීය ප්‍රචණ්ඩත්වය ලෙස අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට ආර්ථික ප්‍රචණ්ඩත්වය, ආර්ථිකව සිද්ධ වෙන ප්‍රචණ්ඩත්වය ලෙස අපිට හඳුන්වලා දෙන්න පුළුවන් ළමා වෙළඳ කුට්ටණය, ළමුන්ව වෙළඳාමේ යෙදවීම, ඒ වගේම ළමුන්ව හිඟමනේ යැවීම, ආර්ථික උද්දමනය, මිල පාලනයකින් තොරව වෙළඳාම් කිරීම, ඒ වගේම වසවිස ආහාර පරිභෝජනයට ව්‍යාප්ත කිරීම මගින් ජනතාව රෝගී තත්ත්වයට පත් කිරීම ආදී දේවල් මේ ආර්ථික ප්‍රචණ්ඩත්වයේ ලෙස අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට සාමූහික ප්‍රචණ්ඩත්වයේම තෙවන කාරණේ විදියට දේශපාලන ප්‍රචණ්ඩත්වය අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද්ද මේ දේශපාලන ප්‍රචණ්ඩත්වය කියලා කියන්නේ? සදාචාර හරපද්ධතිය විකෘති වෙනවා මේ සමාජය තුළ. ඒ වගේම ශාරීරික මානසික හිංසනයට මිනිසුන්ව ලක් වෙනවා. ප්‍රතික්ෂේපයට ලක් වෙනවා. අනුන්ව හෙලා දැකීම ආදී කාරණා පිළි නොගැනීම, හෙලා දැකීම ආදී කාරණාවන් මේ ප්‍රචණ්ඩත්වය හරහා සිද්ධ වෙනවා. ප්‍රංශ ජාතික දාර්ශනිකයෙක් ලේඛකයෙක් වූ ඇල්බර්ට් කැමියෝ ප්‍රකාශ කරලා තියෙනවා මේ ලෝකයේ අතුරුදන් වූ දරුවන් සිටින තාක්
මම මේ ලෝකයට ආදරය කිරීම ප්‍රතික්ෂේප කරනවා කියලා. ඇයි එතුම එහෙම කියන්නේ? ඇත්ත වශයෙන්ම අපිට ප්‍රචණ්ඩත්වය නවත්වන්නට පුළුවන්. ප්‍රචණ්ඩත්වය නිසා දරුවන් දෙමව්පියන් මේ සමස්ත ජන ප්‍රජාවම විඳවිය යුතු නැහැ. ප්‍රචණ්ඩත්ව ක්‍රියාවලිය අපි එකිනෙකා විසින්ම නවතා දැමීමට හැකිනම් අපිට මේ ප්‍රචණ්ඩත්වයට තිත තියන්න පුළුවන් නම් ඇත්තටම අපයෝජන ක්‍රියාවලියක්ද මෙතන සිද්ධ වෙන්නේ නැහැ. මේ හරහා මේ මුළු සමස්ත සමාජයම සුපාන සමාජයක් කරන්නට අපි ජනතාවක් විදිහට එක වගේ ඒකරාශී වුණොත් හෙට දිනන්නට වෙරදරන, දකින්නට වෙරදරන අපේ දරු පරපුරට යහපත් සමාජයක් උරුම කර දෙන්නට අපි සැවොම අත්වල් බැඳ ගන්නට ඕනේ. මේක අපි හැමදෙනාම එක හිතින් එක වගේ දැන්වලක පුරුක් එකට එක අමුඩලා තියනවා වගේ ඒක රාශි වෙලා එකමුතුවෙන් මේ ජන සමාජ කණ්ඩායම් සුපහන් සමාජයක් බවට පත් කරන්නට පුළුවන් නම් ඒක මහත් පිනක්. ස්තුතියි.